එක්තරා කාලයක එක ලස්සන ගමක ගුණපාල කියලා මිනිස්සෙක් ජීවත් වුණා. ගුණපාල කිව්වම මුළු ගමම දන්නේ එයාගේ රූපකම ගැන. සතියක්වත් වියදම් කරන්න උනොත් ගුණපාලට නම් මැරෙන්න වගේ. කොච්චර මසුරුද කියනවා නම් තේ එක බීලා වීදුරුවේ අඩියට වැටිලා තියෙන සීනි කෙටිය පවා මෙව කන එක ගුණපාලගේ පුරුද්දක්. ගුණපාලගේ ගෙදර සිරා කියලා වැඩකාරයෙක් හිටියා. පව් සිරා හැමදාම බඩගින්න තමයි ඉන්නේ. දවසක් උදේ සිරා ඉදරතු ගානකොට ගුණපාල එතනට ආවා. සිරෝ උඹ ආරාතු ගාපු කොල්ල ටික විසිකලේ නෑ නේද? උඹ තිරාපත් උනාම පෝර බොන කඩින් ගන්න කියොත් එහෙම මගේ පපුව දනවා. නෑ ලොකු මහත්තයා මම ඒක ගහක් යනට දැම්මා. හැබැයි ලොකු මහත්තයා අද දවල්ට කන්න නම් හාල් නෑ. මම කඩේට ගිහින් හාල් කිලෝ එකක් ගේන්නද? හාල්? ඇයි? කම්සෙට ඉයලා තිබ්බ කොස්ටර් ටික මගිද? හාල් ගන්න සල්ලි ගහෙන් වැටෙනවද මිනිහෝ? ගුණපාලගේ බිරිඳ සීලවතීටන් මේ මසුරුකම එපා වෙලා තිබුණේ. මුළු තැන්ගේ හාල් මනිනකොටන් ගුණපාල එතනට ඇවිත් හාල් කොච්චරක් ගන්නවද කියලා බලනවා. ඉතින් ගුණපාල හැමදාම හාල් තිබ්බේ ගෙදර අයට සෑහෙන්න විතරයි. සිරාට නම් මේක තවත් ඉවස ගන්න බැරි වුණා. එයා ගමේ හිටපු කපටි තරුණයෙක් වුණ පින්තු එක්ක එකතු වෙලා ගුණපාලට පාඩමක් උගන්වන්න තීරණය කළා. දෙන්නත් එක්ක හති දාගෙන ගුණපාලගේ ගෙදරට දුවගෙන ගියා. ගුණපාල මාමේ මරුව ආරංචියක්. රජයෙන් මසුරු සහන සමතකය කියලා එකක් දෙනවා. ඒක තියන අයට අවුරුද්දක් යනකම් ලයිට් බිල් වතුර බිල් ඔක්කොම නිකන්. ඉතින් පින්තුගේ මේ පණිවිඩය අහපු ගුණපාලගේ ඇස් දෙක ලොකු වුණා. එකපාරටම ගුණපාල කිව්වේ මොකක්ද මම මේ සහතිකය ගන්න කරන්න ඕනි කියලා. කරන්න තියෙන්නේ එකම දෙයයි මාමේ. ගමේ අයට දානයක් දෙන්න ඕනේ. ඉතින් ගුණපාලත් ලෝකකම පැත්තකින් තියලා මේ දාන දෙන්න ලෑස්ති වුණා. හැබැයි එයාලා හිතුවේ පරණ කරවල කෑල්ලකුයි පරිප්පු ටිකකුයි උයන්න. ඒත් දානය දවසේ ගුණපාල දැක්ක දේවල් වලින් එයාට කලන්ත හැදෙන්න ගියා. මේසය පුරාම මස් මාළු අයිස්ක්‍රීම් මේවා ගේන්න සියාතුත් පින්තුන් හොරෙන්ම ගුණපාලගේ සල්ලි පෙට්ටියෙන් සල්ලි අරගෙන තිබුණා. මොනවා? මේවා කොහෙන්ද? මේවා මගේ සල්ලිද? ලොකු මහත්තයා අර සහතිකය ගන්න නම් ඕවා තියෙන්න ඕනේ කියලා පින්තු කිව්වා. මේ විදිහට සිරා hina වෙවි කිව්වා. දානේ ඉවර වුණාම පින්තු ලස්සන සහතිකයක් ගුණපාලට දුන්නා. ඒකේ ලොකුවට ගහලා තිබුණේ මසුරුකමට බෙහෙත් කියලා. මේකේ තියෙන්නේ මාමේ ඔයා මැරෙනකොට ඔය සල්ලි අරන් යන්නේ නෑ කියලා. අද බලන්න ගමේ මිනිස්සු ඔයාට කොච්චර ආදරෙන් කතා කරනවද කියලා. මේ කැම ටික දුන්නාට පස්සේ පින්තුගේ කතාවට ගුණපාල මොහොතක් නිහඬ වෙලා සවන් දුන්නා. එයාගේ ඇස්වලට කඳුළුත් ආවා. එයා සිරාට අමතලා මෙන්න මෙහෙම කිව්වා. සීරෝ මම ඇත්තටම මහා මෝඩෙක්. මම සල්ලි ඉතිරි කළේ මම මැරුණම මිනි පෙට්ටියවත් ගන්න බැරි වෙයි කියලාමයි. ඒත් හද මට තේරුණා නියම සතුට තියෙන්නේ බෙදාගෙන කන එකේ කියලා. සිරාගේ පින්තුගේ මේ නුවණක්කාර වැඩේ හින්දා එදා ඉඳන් ගුණපාල මසුරුකම අතහැරියා. හැමෝම එකතු වෙලා සතුටින් කෑම කන ගමන් ගුණපාල සිරාටයි පින්තුටයි තව කෑම ටිකක් බෙදුවා. මසුරු ගුණපාල දැන් ගමේ ඉන්න හොඳම ගුණපාල වෙලා.